අයිබෝවන් ශ්‍රී ලංකාවේ පළමු වතාවට මාතෘහා ළමා සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරන වෙබ් අඩවියක් නිර්මාණය වෙනවා. ඊට සමගාමීව YouTube නාලිකාවක් නිර්මාණය වෙනවා. බොහොම ඉහළ ප්‍රතිචාර මේ කාලේ වන විට මේ වෙබ් අඩවියට සහ YouTube නාලිකාවට අපිට ලැබෙනවා midwife.lk. අපේ ශ්‍රී ලාංකේය නරඹන්නන් පමණක් නොමේ විදේශ රටවල සිටින අම්මාවරුන් කාන්තාවන් මේ කාන්තා පිරිමි ભેදයකින් තොරව අති විශාල පිරිසක් අපිට කතා බහ කරනවා. ඔබේ අදහස් යෝජනා අපිට එවන් ඔබට තිබෙන ගැටලු පිළිබඳව පිළිතුරු දෙන්නට ඔබේ ආදරණීය හිතවතිය නිරන්තරයෙන් සූදානම් සිටිනවා. අපිට කතා කරන්න 0.723778889 අපේ දුරකථන අංකය. ඇයගේ උපදෙස් සහ දැනුම ඔබට ලබා දෙන්නට නිරන්තරයෙන් ඇය සූදානමින් සිටිනවා. ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ඒ වගේම ප්‍රවීණ දේශකවරිය. ඒ පිළිබඳව ඒ වගේම මේ සෑම කාරණාවක් පිළිබඳවම මනෝවිද්‍යාත්මකව ඔබට කරුණු පහදා දෙන ඔබේ ආදරණීය හිතවතිය නිලුක්ෂි තිලකසිරි මහත්මිය. ඉතින් අපි මේ මොහොතේ දැන් කතා බහ කරන්න සූදානමින් සිටින්නේ මේ ගර්භණී භවයේ මේ කාල සීමාව තුළ සිටින කාන්තාවක් මුණ දෙන සාමාන්‍ය සහ අසාමාන්‍ය දේවල් පිළිබඳව. මුලින්ම අපි නිලුක්ෂිගෙන් අහනවා, නිලුක්ෂි මේ බඩදරු අම්මා කෙනෙක් මේ ගර්භණී සමය තුළ මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයන් මොනවද එදිනෙදා ජීවිතයේදී? අසංක මම කැමති ඔබේ ওই ප්‍රශ්නයට මෙහෙම ප්‍රවේශයක් ගන්න. ගැබිනියක් වෙනවා කියන්නේ සංක්‍රාන්ති සමයක්. කෙලිලොල් යුවතියක් තරුණ බිරිඳක් තමයි මේ ගර්භණියක් වෙන්නේ. ඇයත් එක්ක හෝමෝන තරඟ කරනවා. ඉතින් ගර්භණී මව ශාරීරිකව මානසිකව බොහොම වෙනස්කම් වලට ලක් වෙනවා. ඇයට මේ කාලේ මේ වීඩියෝ ආරම්භයේම මේ නරඹන හැමෝටම මම මෙහිම පණිවිඩයක් දීලා පටන් ගන්න කැමතියි. ඔබ වැනි පියවරු, ඒ වගේම ගෙදර ඉන්න අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා නැන්දලා මාමලා හැමෝගෙම අවධානය යොමු වෙන සහ බලපෑම් එල්ල වෙන කාලයක් තමයි මේ ගර්භණී සමය කියලා කියන්නේ. ගර්භණියට මේ සංක්‍රාන්ති සමයට ප්‍රවිෂ්ඨ වෙන මේ කාන්තාවට ඔබේ ආදරය, රැකවරණය සහ අවධානය අතිශය වැදගත් කියන පණිවිඩය දෙන ගමන්ම ගැබිනියකගේ සිදුවිය හැකි සාමාන්‍ය තත්ත්වයන් මොනවද සහ අසාමාන්‍ය තත්ත්වයන් මොනවද කියන කාරණා පිළිබඳව ඔබට midwife.lk තුලින් අද දවසේ දැනුවත් කරන්නයි මම සූදානම් වන්නේ. ඔබට මම කිව්වා මේක සංක්‍රාන්ති සමයක්. ඔබ වෙනස් වෙනවා. ඔබගේ ශරීරය මානසිකව වෙනස් වීම වලට ලක් වෙනවා. ඔබේ හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා ඔබේ ශරීරයේ විවිධ ශාරීරික වෙනස්කම් මේ කාලයේදී දකින්න පුළුවන්. මෙතනදී ඔබව පීඩාවට පත් කරන පළමු වෙන වෙනස්කම සහ පළමු වෙන පීඩාකාරී තත්ත්වය තමයි අසංක උදේට නැගිට ගන්න බෑ. කලන්තේ, කැරකිල සහ වමන යාම කියන කාරණේ කාන්තාව දැඩිසේ පීඩනයට පත් කරනවා. මේක හෝමෝනමය තත්ත්වයක් නිසා සිදුවෙන්නටත් පුළුවන් සහ ඔබ ඇතැම් විට මානසිකව හිතනවා වෙන්නට පුළුවන් වමනේ යනවා නම් මේක මම ගර්භණී නම් මට වමන යන්න ඕනේ. ගර්භණී නම් මට කන්න බැරි වෙන්න ඕනේ වගේ සිතුවිලිත් ඔබ තුල තිබෙනවා. දශකයකට එහා සේවා පළපුරුද්ද ඇතුවයි මම මේ ඔබට කතා කරන්නේ. එවැනි මව්වරු ඉන්නවා. මිස් මට වමන යන්නෙත් නැහැ. මට කන්නත් පුළුවන්. අනේ මගේ බබා හොඳට හැදෙනවද දන්නේ නැහැ කියලා මට හිතෙනවා කියලා ඔබ කියලා තියෙනවා. ඔබට මම කියනවා ගර්භණියක් නම් අනිවාර්යෙන්ම වමන යන්න ඕනේ නැහැ. අනිවාර්යෙන්ම කලන්තේ හැදෙන්න ඕනේ නැහැ. ඔබට සාමාන්‍ය දිවි පෙවතක් ගත කරන්නත් පුළුවන් ඔබේ හෝමෝන් ඔබ දරා ගන්න ආකාරය අනුව. ඇතිවෙන සියලු ගැටලු, සියලු පීඩාකාරී තත්ත්වයන් එකිනෙකාට වෙනස් කියන කාරණේ මම ඔබට දෙන්න කැමතියි. මගේ අක්කට ගොඩක් වමන ගියා, මට ටිකක් වමන යනවා අඩුයි. මට ගොඩාක් අමාරුයි මගේ අල්ලපු ගෙදර මගේ සහෝදරියට එහෙම නෑ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබට දෙන පළමුවෙනි පණිවිඩය තමයි එකිනෙකාට මේ හෝමෝන් වල බලපෑම දරා ගැනීමේ ශක්තිය වෙනස් කියන කාරණේ. ඉතින් ඔහොම ඉස්සරහට යනකොට වමනේ කලන්තේ කැරකිල්ල කියන කාරණේ පහු කරගෙන අපි ඉදිරියට යනකොට අපිට තවත් ශාරීරික වෙනස්කම් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබේ හිසේ සිට පාදාන්තයේ දක්වාම මේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් ඔබේ ශාරීරික පැහැය වෙනස් වෙනවා. එතකොට ඔබේ ශරීරයේ හැඩය වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න එතනදී ඔබ යම්කිසි මානසික පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න හදනවා. අනේ දැන් මම ඉස්සර වගේ නෙවෙයිනේ. මට ඉස්සර වගේ දුවලා පැනලා වැඩ කරන්න බැහැනේ. ඔබට සිතුවිල්ලක් එන්න පටන් ගන්නවා මම දැන් ඉස්සර වගේ ලස්සන නැද්ද? ඒ නිසා මට මගේ සැමියාගේ ආදරේ, මගේ පවුලයාගේ ආදරේ ටිකක් අඩු වෙනවද කියලා.
නමුත් ඔබ මතක තබා ගන්න ඕනේ ගර්භණී භාවය කියලා කියන්නේ ඊටාම කෙටි කාලයක් සති 40ක වගේ කාලයක්. මේ කාලය තුල ඔබ සූදානම් වෙන්න ඕනේ මේ ශාරීරික වෙනස්කම් මානසික වෙනස්කම් සහිතව නිරෝගී දරුවපතක් කරා යන්න. midwife.lk තුලින් මේ ගර්භණී භාවය තුල තියෙන සාමාන්‍ය තත්ත්වයන් සහ අසාමාන්‍ය තත්ත්වයන් හඳුනා ගන්න ඔබට උදව් කරන්නේ ඒ නිසා. මම කියන්නම් ඔබට මොනවද තවදුරටත් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයන්. නමුත් ඔබ මේ තත්ත්වයන් කෙරෙහි අනියත බියක් ඇති කරගන්න බව මම දන්නවා. ඔන්න ටික ටික ලොකු වෙන උදරය ටික ටික විශාල වෙන උදරය පිටතට පේන්න පටන් ගන්නවා. මුල් සති 12 ඉවර වෙනකොට ඔබේ බණ්ඩිය ටිකක් දැන් ලොකුයි. ඔබට මේ බණ්ඩිය ලොකු වෙනවත් එක්කම ඔබේ ශරීරයේ හැඩය වෙනස් වෙනවත් එක්කම කොන්දේ වේදනාව ඇති වෙන්න පටන් ගන්නවා. ඔබ කොන්දේ වේදනාව සමනය කරන්න සාමාන්‍ය නිවසේදී කරගන්න පුළුවන් ව්‍යායාම ප්‍රතිකර්ම ඉදිරියේදී ඔබට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබ දැනගන්න ඕනේ ඉදිරියට නිරායන කුසත් එක්ක ඔබට සිද්ධ වෙන සාමාන්‍ය තත්ත්වයන් මොනවද? මේ තත්ත්වයන් වලදී ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යා යුතුද නැත්නම් ඔබට මෙය නිවසේදී පාලනය කරගත හැකිද යන වගේ කොන්දේ වේදනාව සාමාන්‍යයි. නිරායන උදරයත් සමග ඔබේ ආමාශයට මූත්‍රාශයට තෙරපීමක් ඇති කරනවා. එතකොට ඔබට රාත්‍රියේ එක දිගට නිින්දක් ලබා ගන්න නම් ලැබෙන්නේ නැහැ. දරු ප්‍රසූතිය සිද්ධ වෙන තාක්කල්ම ඊට පස්සෙත් ඔබට නිදා ගන්න නම් හම්බ වෙන්නේ පුංචි පැටියා හින්දා. ඉදිරියට නිරාගෙන එන කුස නිසා ඔබේ අභ්‍යන්තර අවයවයන් වලට බාධා එල්ල වෙනවා. පීඩනයන් එල්ල වෙනවා. විශේෂයෙන් ඔබේ මූත්‍රාශයට ආමාශයට මේ පුංචි පැටියාගේ ගර්භාෂය වර්ධනය වීමත් එක්කම බාධා එල්ල වෙනවා, පීඩාවන් එල්ල වෙනවා. ඉතින් එතනදී ඔබේ මූත්‍රාශයේ රඳන මූත්‍රා ප්‍රමාණය පෙරට වඩා අඩුයි. ඔබට මූත්‍රා පිට කරන්න දැනෙන අවශ්‍යතාවය පෙරට වඩා ළඟ කාල පරාසයන් වලදී දැනෙන්නට පුළුවන්. ඉතින් මෙතනදිත් ඔබ විවිධ අපහසුතාවයන් වලට ලක් වෙනවා. ඔබ රාජකාරී කරන අවස්ථාවේදී ඔබ නිදාගෙන ඉන්න වෙලාවට ඔබට නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ගර්භණී සමයේ මුල් කාලයේ සිට අවසාන කාලය දක්වාම ඇති වෙන්නට පුළුවන්. ඔබ හිතන්න පුළුවන් මට දැන් මේක රෝගයක්ද මට කලින් මෙහෙම තිබුණ නැහැ. මට දැන් හරි බයක් හිතෙනවා නිතර මූත්‍රා පිට කරන්න සිද්ධ වෙනවනේ මට කියලා. නමුත් ඔබ දැනගත යුතුයි ඔබට ගර්භාෂය ඉදිරියට නිරාගෙන එන විට මූත්‍රාශය වෙත එල්ල කරන පීඩනය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ. ගර්භණී සමය තුල මේක සාමාන්‍යයි කියලා. ඒත් එක්කම ඊළඟට සිද්ධ වෙන දේ තමයි ඔබේ ආමාශයට මේ වැඩෙන ගැබ නිසා පීඩාවක් එල්ල වෙනවා. මෙතනදී සිද්ධ වෙන්නේ ඔබ ගන්න ආහාර නැවත ගලනාලය දිගේ ඉදිරියට ඇවිල්ලා අපි කියනවා ગેස්ට්‍රයිටිස් කියලා. ඔබේ පපුවේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. මේකට හේතුවත් වැඩෙන කුස ආමාශය මත ඇති කරන තෙරපීම. එතනදිත් ඔබ අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඔබට මේ සඳහා කරන්න විශාල වශයෙන් පිළියම් තිබෙනවා. අපි ඉදිරියේදී midwife.lk වීඩියෝ තුලින් ඔබට මේ සඳහා විසඳුම් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ වීඩියෝ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට ඇතිවිය හැකි ශාරීරිකව මානසිකව ඔබට ඇතිවිය හැකි සාමාන්‍ය හා අසාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා දීම පමණයි. මම මේ කතා කරේ ඉදිරියට නිරාගෙන එන කුස නිසා අභ්‍යන්තර අවයවයන් වලට ඇතිවන පීඩාකාරී තත්ත්වයන් නිසා ඔබට විඳින්නට සිදුවෙන අපහසුතාවයන් සම්බන්ධයෙන්. ඒත් එක්කම අසංක තවත් අපි ඉදිරියට ගියොත් මේ අපහසුතාවයන් එක්ක මව සම්පූර්ණයෙන්ම මේ කාන්තාව සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නවා මේ ගර්භණී කාලය තුර. ඇතිවන සාමාන්‍ය සමහි වෙනස්කම්, දත්වල වෙනස්කම්, හිසකෙස්වල වෙනස්කම් මේවා ඇතැම් විට මානසික පීඩාවන් දක්වාම වර්ධනය වෙනවා අපි දැක තිබෙනවා. විශේෂයෙන්ම මේ ඔබේ කුසේ ඇදීම නිසා, සමහි ඇදීම නිසා ඇතිවන ස්ට්‍රෙච් මාක් කියන තත්ත්වය ඔබ විශාල වශයෙන් පීඩාවට ලක් කරන බව අපි දන්නවා. ඇතැම් විට ඔබේ කුසෙහි මේ ඇදීම් සලකුණු මේ ස්ට්‍රෙච් මාක් තියෙනවා දැක්කහම වැඩිහිටියෝ ඔබට චෝදනා කරන්න පුළුවන් ඔයා බඩ කසලා තමයි මෙහෙම ඇති වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒක නෙමේ සත්‍ය. ඔබේ කුස ඔබේ දරුවාට ඉඩ සකස් කර දෙමින් ගර්භාෂය වර්ධනය වෙන විට අපේ සම ඇදීමේ ස්වභාවය අනුව අපේ සම ප්‍රත්‍යස්තයි යම්කිසි මට්ටමකට ඇදෙනවා. දරුවට හැදෙන්න මේ බඩට ඉඩ හදලා දෙන්න සම ඇදෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි ඔබේ කුස ඇදිලා මේ ස්ට්‍රෙච් මාක් කියන තත්ත්වය ඇති වෙන්නේ. මේක රෝගයක්වත් ඇතැම් මව්වරුන්ට මේ තත්ත්වය දකින්නට නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඇතැම් මව්වරු ඉන්නවා දරුවෝ දෙන්න තුන් දෙනා ප්‍රසූත කරත් මේ ස්ට්‍රෙච් මාක් කියන තත්ත්වය දකින්න නැහැ. මේකට හේතුව ඒ කාන්තාවන්ගේ සම ඊටාම ඇදෙන සුළුයි. ගර්භාෂය වර්ධනය වෙන වේගයට සමගාමීව සමත් ඇදිලා මේ ගර්භාෂයට ඉඩ හදලා දෙනවා. නමුත් ඇතැම් කාන්තාවන්ගේ සමෙහි ප්‍රත්‍යස්තභාවය අඩුයි. එතකොට ඒ කාන්තාවන්ට සමෙහි ඇදීම තුලින් ගර්භාෂයට ඉඩ හදලා දෙන්න
දරන උත්සාහයක් තමයි මේ ස්ට්‍රෙච් මාක් කියන්නේ. මේක පියයුරු වල කලවේ උදරයේ පිට ප්‍රදේශයේ ඇතිවීම ඉතා සාමාන්‍යයි. සමය වෙනස්කම් ගැන කතා කරද්දී ඇතැම් කාන්තාවන්ගේ උදරයේ හරහා ඉතා පහළට කළු පාට රේඛාවක් විදිහට හැදෙන්න පුළුවන්. මේකටත් අපි හෝමෝනමේ හේතු බලපානවා. ඒ වගේම හැම අඳුරු වෙන්න, පැහැය ඒකාකාරී නොවෙන්න වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඔබ ප්‍රතිකාර කරා යා යුතු තත්ත්වයන්වත්, ඔබ රූපලාවන්‍ය ප්‍රතිකාර කරා යා යුතු තත්ත්වයන්වත් නෙමෙයි. ගර්භණී භාවයේ ඔබේ පුංචි දරුවා කුස තුල වැඩෙද්දී සිදුවෙන හෝමෝන් විපර්යාස නිසා සිදුවන අතිශය සාමාන්‍ය තත්ත්වයන් බව ඔබ අවබෝධ කරගන්නට ඕනේ. ඉන් එහාට අපි ගියාම ඔය දේවල් නම් වේදනාවක් නෑ නේ අසංක. මවට දරා ගන්න පුළුවන්. මානසික තත්ත්වය තමයි වැදගත් වෙන්නේ. නමුත් තරමක් වේදනාකාරී තත්ත්වයන් එනවා ඉදිරියට. මේ කෙන්න පෙරලීම වගේ තත්ත්වයන්, මාංශ පේශි පෙරලීම, විශේෂයෙන් කකුලේ කලවේ මාංශ පේශි පෙරලීම මේක හරිම වේදනාකාරී. ඉතාමත් පීඩාවට පත් වෙනවා කාන්තාව. ඒ වගේම ගෙදර ඉන්න අනිත් අය හුඟක් බය වෙනවා අම්මගේ කෙන්න පෙරළුණාම. මේක හරි සාමාන්‍යයි. මේකෙදි අපිට කරන්න පුළුවන් ව්‍යායාම ප්‍රතිකාර තියෙනවා. මම පොරොන්දු වුණා ඔබට මේ සියලු කාරණාවලට විසඳුම් ඉදිරියේදී ගෙන එනවා කියලා. ඔබ දැනගත යුත්තේ කෙන්න පෙරලීමේ තත්ත්වය, මාංශ පේශි පෙරලීමේ තත්ත්වය සාමාන්‍යයි මේ ගර්භණී භාවය තුල කියන කාරණය. ඉන්න ඔබට ගියාම ඔබට තවත් විශාල වශයෙන් එන පීඩා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයන් මලබද්ධය, ඒ වගේම ඔබට දැනෙන්න පුළුවන් ඔබ මානසිකව ඒකාකාරී තත්ත්වයක් නැහැ. ඔබට කේන්ති යන්න පුළුවන්. ඔබට නිදිමත අධික විදිහට දැනෙන්න පුළුවන්. වෙනද කරගන්න වැඩ මට කරගන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙවැනි සාමාන්‍ය තත්ත්ව ගර්භණී සමය තුල ඇති වෙන බව ඔබ දැනගත යුතුයි. අසංක මේ තත්ත්වයන් වලින් ඔබට ගිහින් යනකොට අපිට කාන්තාවකට විශේෂයෙන් මේ වීඩියෝ තුලින් මට දෙන්න ඕනේ පණිවිඩය තමයි මේ සාමාන්‍ය තත්ත්ව වලින් ඔබට කියපු තත්ත්වයනොත් ඇතැම් කාන්තාවන් සාමාන්‍යයි කියලා හිතාගෙන ජීවිත අවදානමකට පවා ලක් වෙන තත්ත්වයන් මේ ගර්භණී සමය තුල තියෙනවා කියන කාරණය. උදර වේදනාව ගත්තහම ගර්භණී සමයේ මුල් කාලේ මේක ටිකක් සාමාන්‍යයි. ඔබට මාසික ඔසප්වීමේදී ඇතිවන උදර වේදනාවට සමාන උදර වේදනාවක් ගර්භාෂයේ ඉදිරියට ඇදීම නිසා යම් යම් අවස්ථාවල ඇති වෙන්නට පුළුවන්. නමුත් ඔබට අධික උදර වේදනාවක් තිබෙනවා නම් ඒක ඔබට දැනෙනවා නම් වෙනදා වගේ නෙමෙයි මට දරා ගන්න බෑ. විශේෂයෙන් ගර්භණී සමයේ මුල් කාලේ අධික උදර වේදනාවක්, අධික කලන්තයක්, කොන්දේ වේදනාවක් සමග මේ උරහිස්වල වේදනාවක් ඔබට දැනෙනවා නම් මේක අතිශය අවදානම් තත්වයක් කියන එක ඔබ දැනගන්න ඕනේ. ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක ලක්ෂණ විය හැකි එක්ටොපික් ප්‍රෙග්නන්සි කියලා අපි කියනවා. මෙවැනි තත්වයන් නොසලකා හැරීම නුවණට හුරු නෑ. මේ පණිවිඩ තමයි මට අද ඔබට දෙන්න ඕමනා වුණේ. හරි. දැන් නිලුක්ෂි ඔය අපි මේ ගර්භණී සමයේ තිබෙන සාමාන්‍ය තත්වයන්, මුහුණ දෙන සාමාන්‍ය තත්වයන් පිළිබඳවනේ කතා බහ කරේ. අසාමාන්‍ය තත්වයන් මොනවද? ඔව් මම සඳහන් කර ආකාරයට අපිට ගර්භණී සමයේ උදර වේදනාව සාමාන්‍ය මට්ටමක තිබීම අපිට ඒක සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමක තිබෙනවා නම් මේක සාමාන්‍යයි. ඊට එහා ගිය අධික උදර වේදනාවක් තිබෙනවා නම් මේක එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක්. එහෙම නැත්නම් නාල ගර්භණී භාවයක් විය හැකි. ඒක හඳුනා ගැනීමට තිබෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඔබට අධික උදර වේදනාව සහ උරහිස්වල වේදනාව ඇතිවීම. කලාන්තය හිටි හැටියේ මව සීතල වෙලා කලාන්තය වෙලා වැටෙන තැනටම පත් වෙන එක ගෙදර ඉඳලා බල ඉන්න බෑ. ඒත් එක්ක මම කිව්වා උදා වමනය, උදේට වමන යන එක කෑම අරුචිය සාමාන්‍යයි කාන්තාවකට ගර්භණී වීමත් එක්කම. නමුත් කාන්තාවකට අධික ලෙස වමනය යනවා නම්, ඒක දරා ගන්න බැරි මට්ටමටම වමනය යනවා නම් HCG හෝමෝන් එක අධික වශයෙන් ශ්‍රාව්‍ය වීම නිසා විය හැකියි. මේක සාමාන්‍ය තත්ත්වයක්. ගර්භණී වුණාම වමන යන්න ඕනේ. ඒක සාමාන්‍යයි කියලා කාන්තාවක් මේ අපහසුතාවය දිගින් දිගටම දරාගෙන සිටීම අවශ්‍ය නැහැ. එවැනි අවස්ථාවක ඔබ නොපැකිලව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතුයි. මන්ද ඔබ දිගින් දිගටම වමන යාම තුලින් විචලනයේ තත්ත්වයට පත් වෙලා කම්පනයකට පවා පත් වෙන්න පුළුවන් මේ කාන්තාව. වමන යාම සාමාන්‍යයි කියලා අපි හිතාගෙන හිටියොත්. ඒත් එක්කම අතිශය වැදගත් කරුණක් තමයි මේ රුධිර වහනය කියන එක. ඔබ ගර්භණී බව තහවුරු කරගත්තා කියන්නේ ඔබ දැන් දන්නවා මේ ඔසප්වීම නතර වෙලා ඔබේ රුධිර වහනය දැන් නතර වෙලා තියෙන්නේ. යම් හේකින් මේ ගර්භණී භාවය තුල බිඳුවක් හරි රුධිර වහනයක් සිද්ධ වුණා නම් මේක අවදානම් තත්ත්වයක්. වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු තත්ත්වයක්. ඔබ නොසලකා හැරිය යුතු නැහැ කිසිසේත්ම. ඇතැම් විට මේ ගර්භාෂය තුල සිටින දරුවාගේ වර්ධනයට තර්ජනයක් විය හැකියි. ඒ නිසා ආදරණීය අම්මේ සාමාන්‍ය තත්ත්වයන් ඔබ හඳුනාගත්තා. අසාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔබට රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් කිසිසේත්ම ඔබ නිවසේ ඉඳලා මේ පිළිබඳව තක්සේරුවකට පැමිණීම
මම නම් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියනවා අධික උදර වේදනාව, රුධිර වහනය, අධික ලෙස වමනේ යාම, ඔබට දරාගත නොහැකි යම්කිසි තත්ත්වයක් තිබෙනවා නම් මේක සාමාන්‍යයි කියලා ඔබ නිවසේ තක්සේරුවකට පැමිණ සිටිය යුතු නැහැ කියන අවවාදය තමයි midwife.lk අද වීඩියෝ එකෙන් ඔබට කියන්නට මම උත්සාහ කරේ. බොහොම ස්තුතියි නිලුක්ෂි. ලංකාවේ ප්‍රථම සහ එකම වෙබ් අඩවිය සහ YouTube නාලිකාව මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳව අපි කතා බහ කරන midwife.lk. මෙවන් වූ තවත් වටිනා හරවත් රසවත් මාතෘකා රසක් අපේ ඉදිරියේදී ඔබට තේරුම් කරන්නට සූදානම්ින් සිටිනවා. රැඳී සිටින midwife.lk අප සමගින්.